අයිබෝවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද? ඔව් කියන්න අනේ මම මේ අපිස් රටක ඉන්නේ කවුද? මම ශාන් ගණේගොඩ කියලා කෙනෙක් කතා කරන්නේ. ඔබතුමාට කතා කරන්න පුළුවන්ද? අනේ මම බෑ කතා කරන්න බෑ මම හදිසි රටක ඉන්නේ. එනම්ම. වෙට විතර කතා කරන්න. හරි. අයිබෝවන්. අනේ මේ මට කතා කරන්න එපා. ඉතින් ඔබතුමා මහජනතාවගේ බදු මුදලින් පෙන්ෂන් එකක් ගන්නවනේ. ඔබතුමා උත්තර දෙන්න මිනිස්සුන්ට. ඒක මගේ වැඩක් නේ. ඒ වැඩක් කියන්නේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඔයාලට පඩි ගෙවන්නේ ගෝඨාභය මහත්තයා. හෙලෝ. ඔව්. ඔව් ගෝඨාභය මහත්තයා ඔයාගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද හම්බෙන්නේ කියලා රටට කියන්න. අයිනේ මගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද? 90 ඉඳලා. 90 කිය ඔබතුමා අයින් වෙලා යනවනේ මෙඩිකල් නිවාඩු දාන්න. මොන පිස්සුද මම මෙඩිකල් එකක් නෑ මම අවුරුදු 20ක් වැඩ කළා රිටයර් වෙලා. යුද හමුදාවේ මෙඩිකල් වැරදි තොරතුරුනේ. ඉතින් ඔය කියන්නේ කවුද මෙඩිකල් දන්නේ? මම මෙඩිකල් දන්නේ නෑ. ඕනම් බලන්න ගිහිල්ලා මේ ආමි හෙඩ්ක්වාටර්ස් වලින් අහන්න. 91 ගිහිල්ලානේ. එතකොට විශ්‍රාමික ජනාධිපතිගේ වැටුප ගන්න නැද්ද ඔබතුමා? දැන් ජනාධිපති උමේදානට උමත් වෙනවා. ඒක නෙමෙයි මගේ වැඩි ලොකු වැටුප තියෙන හමුදාවේ. ලෙෆ්ටිනන්ට් කර්නල් රෑන්ක් එක යටතේ විශ්‍රාම වැටුප. ඔව්. එතකොට මේ ජනාධිපති වශයෙන් පෙන්ෂන් එකක් ගන්න කරන්නේ මේ මම මේ නිකන් මගේ වැඩක් බලාගෙන ඉන්න ඔව් ඒක හරි රටේ මිනිස්සුන්ගේ බදු මුදලින්නේ ඔබතුමාගේ පෙන්ෂන් එක. ඒක ජනාධිපතිවරයාගේ පෙන්ෂන් එක ගන්න ඔබතුමා සුදුසුයිද? රටට මොකද්ද කරපු සේවය? ඒක මන් දන්නේ නැහැ. ඒක ඉතින් මේ ඔයගොල්ලෝ ජජ් කරන්නකෝ සේවය. නෑ රට අගාධයට පත් කරපු එකට පෙන්ෂන් එක දෙන්නේ. මම අගාධයට පත් කරේ නෑ. අරගලකාරයෝ නෙමෙයි මුළු රටක් බැස්සේ පාරට. ඒක වෙනම කතාවක්. හරි දානේ පාමට කරදර කරන්න කරුණා කරලා මං ඉල්ලන්නේ කරුණා කරලා. හරි ඔබතුමා මම අවුරුදු 20ක් හමුදාවේ පණ යනකම් වැඩ කරලා ගත්ත පෙන්ෂන් එකක් හොඳද? මේ නිකන් මේ බදු ගන්න කතා කරන්න දෙන්න එපා. 91 ගල් කටස් තියෙන කාලේ යාමිකට ගියේකද? අනේ මේ මට කතා කරන්න එපා. ඉතින් ඔබතුමා මහජනතාවගේ බදු මුදලින් පෙන්ෂන් එකක් ගන්නවනේ. ඔබතුමා උත්තර දෙන්න මිනිස්සුන්ට. ඒක මගේ වැඩක් නේ. ඒ වැඩක් කියන්නේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඔයාලට පඩි ගෙවන්නේ ගෝඨාභය මහත්තයා. தாரணி சூப்பர் மார்க்கெட்டின் இன்றைய விசேட விலைக்கழிவு